මේක තමයි ඔය කරන වැඩ වලින් ගොබ්බම මෝඩම ගොම්ම වැඩේ. හරි. ඔයාලා මේකේ මේ ආන්සර්ස් ටික බලන්න යනවා. හරි. මේකේ වැරද්ද තමයි මේක දාන උන්ගේ. හරි. ඒ කියන්නේ දැන් අද බයෝ පේපර් ඉවරන බයෝ පේපරේ හවසට ආන්සර්ස් ටික දාන ගොබ්බ වැඩ කරන මිනිස්සුත් ඉන්නවා. හරි. ඉතින් ඒක ළමයි මාර අවුල්. හරි. මොකද දැන් අපි ළමයි කොහොමත් 50න් 50 ගහන්නේ නැහනේ. හරිද? ඒතකොට එකක් වැරදුනත් අපිට අවුල් වෙනවා. 50න් 50 ගහන ලංකාවේ පළවෙනියාගේ වුණත් හරි උගේ එකක් වැරදුනා කියන්නේ ඌත් ඒකෙන් අවුල් වෙනවානේ. හරි. ඒකෙන් සතුටු වීමක් වෙන්නේ නැහැ. හරිද? හරි. අපි හිතන ගාන්න වඩා ගොඩක් වෙලාවට MCQ අඩු වෙන්න පුළුවන්. හරි. කනාවට ගාලා හරි ගියොත් මිසක්. හරි. අනිත් එක තමයි දාන හැම උත්තරේම හරිද කියලා ෂුවර්ද? සමහර වෙලාවට උත්තර දෙකක් විතර දෙනවා ඒගොල්ලෝ. හරි. එහෙම දුන්නාම සමහර වෙලාවට අපි හරි කියලා හිතුවාට සමහර වෙලාවට මාකින් එක වෙදි වැරදි. සමහර වෙලාවට අපි වැරදි උත්තරේ මාකින් එකේ හරි වෙන්න පුළුවන්. හරි. එතකොට අර එහෙම වෙන්න පුළුවන්. හරිද? ඒ හින්දා උත්තර බලන ගොබ වැඩේ කරන්න එපා. සමහර වෙලාවට අම්මලා හරි මේක අහනවා නම් හරි පේපරේ අරන් උදුරලා ඔගේ ඉරලවත් දාන්න. හරි. නැත්තම් පේපරේ කොහේ හරි තියාගන්න. පස්සේ උත්තර බලන්න ඕනේනේ. ඒ හින්දා මේ පස්සේ බලන්න පේපරේ කොහේ හරි දාලා තියාගන්න, හංගලා තියන්න. දෙන්න නම් යන්න එපා පේපරේ. එහෙම කරොත් ළමයි කොහොමත් අවුල් යනවා. ඒතර කොහොමත් වැඩේ ඊළඟ සබ්ජෙක්ට් කොහොමත් කියලා. ඒ හින්දා ඒක නම් කරන්න යන්න එපා. හරිද?